Welcome everyone to Headway English Academy YouTube channel. තවත් වැදගත් පාඩමක් වටිනා පාඩමක්. ඔයාලට මේ white board එක දැක්ක ගමන් මතක් වෙනවා ඇති මොනව ගැනද උගන්වන්න යන්නේ කියලා. ඉංග්‍රීසියේ ගොඩාක් අය වැඩියෙන්ම ඉගෙනගෙන තියෙන පාඩම තමයි මේක. අර ඉගෙනගෙන වැඩි හින්දා අවශ්‍ය තැනයි අනවශ්‍ය තැන ඕන තැනයි එපා තැනයි හැම තැනම පාවිච්චි කරන්නේත් මේක. අපි අද නිර්වුල්ව තේරුම් ගනිමු මේ පේන තියෙන පාඩම. be කියන ක්‍රියාපදයේ මුල් කරගෙන හැදෙන am is was will be කියන ඒවා නිවැරදිව වාක්‍යයක භාවිත කරන්නේ කොහොමද කියලා. right? එහෙනම් අපි යමු ඉස්සරහට. be කියලා ක්‍රියාපදයක් තියෙනවා. මේ be කියන ක්‍රියාපදය ඔයාලා හිතන්න come go eat වගේ තවත් එක ක්‍රියාපදයක්. come කියන එකට past form එකක් තියෙනවා, past participle form එකක් තියෙනවා. ඒ වගේම go කියන එකට eat කියන එකට be කියන එකක් තියෙනවා. අතීත කාල ක්‍රියාපදයක් තියෙනවා. ඒ වගේම ing form එකක් තියෙනවා, present participle form එකක්, past participle form එකක්. ඒ ක්‍රියාපද වලට අදාළ ඔක්කොම තියෙනවා. දැන් මම උදාහරණයකට මෙහෙම ගන්නම්. come කියන එක come in කියලා හදන්නත් පුළුවන්. ඒ වගේම past participle form එක I come. දැන් උදාහරණ තව go කියන කෙනා මෙයාගේ ing form එක present participle එක going, past participle එක gone. right? ඒතර be කියන කෙනාගේ ing form එක been, past participle form එක be double e n been. එහෙනම් be කියලා කියන්නේ come go eat read write වගේම තවත් එක් ක්‍රියාපදයක්. අපි යමු be ක්‍රියාපදයේ ආශ්‍රය කරගෙන be ගේ තේරුම් ටික තමයි වෙනවා, ඉන්නවා, තියෙනවා කියන එක ඔයා මතක තියාගන්න. be ක්‍රියාපදයේ තේරුම් මොනවද? වෙනවා, ඉන්නවා සහ තියෙනවා. මොනවද තේරුම්? වෙනවා, ඉන්නවා සහ තියෙනවා. be කියන ක්‍රියාපදය වාක්‍යයන් වල යෙදීමේදී එයා be ලෙසම පෙනී සිටින්නේ නැහැ. එයාගේ ස්වරූපය වෙනස් කරගෙන ඒකේ ගැළපෙන විදිහට, කියන්නේ වාක්‍යයක උක්තයක් ඉන්නවනේ, සබ්ජෙක්ට් එකක් උක්තයට ගැළපෙන විදිහට සහ කාලයට ගැළපෙන විදිහට එයාගේ ස්වරූපය එයා වෙනස් කරගන්නවා. බලන්න මෙතන ඉන්නවා be කියලා ක්‍රියාපදයක්. එයාගේ තේරුම් වෙනවා, ඉන්නවා සහ තියෙනවා. ඒ ඉන්න beම තමයි පුතා මෙතනත් මේ ඉන්නේ. එතන ඉන්න beම තමයි මෙතනත් ඉන්නේ. මෙතන පෙනී සිටින්නේ be ලෙස නෙමේ. එක ස්වරූපයක් am, තව ස්වරූපයක් is, අනිත් ස්වරූපය are. am is are ලෙස පෙනී සිටිනවා. be කියන කෙනාගේ තේරුම් වෙනවා, ඉන්නවා, තියෙනවා නම් am is are ලෙස මෙතන පෙනී සිටින්නේ beම නම්. මෙයාම නම් මෙතනත් ඉන්නේ. මෙයාලගේ තේරුම් මොනවද? simple logic එකක්. එහෙනම් එයාගේ තේරුම් ටිකත් වෙනවා, ඉන්නවා, තියෙනවා. අපි කාලය අනුව මෙයාලට දෙනවා. මෙයාලගේ කාලය විදිහට අපි තීරණය කරනවා. වර්තමාන වලට ඉංග්‍රීසි වලින් කියනවා present. right? ඊගාවට මෙතන ඉන්නවා be කියලා ක්‍රියාපදයක්. එයාගේ තේරුම් වෙනවා, ඉන්නවා, තියෙනවා. එයාගේ ස්වරූපය වෙනස් කරමින් මෙන්න මෙහෙම පෙනී සිටිනවා. were කියලා. right? මෙයාගේ තේරුම් වෙනවා, ඉන්නවා, තියෙනවා නම් මෙතන ඉන්නෙත් beම නම්, මේ beම නම් මෙතනත් ඉන්නේ. එහෙනම් මෙයාගේ තේරුණුත් එමම වෙන්න ඕනි. වෙනවා, ඉන්නවා, තියෙනවා කියන ඒවම තමයි එහෙනම් එයාගේ තේරුම් වෙන්නේ. හැබැයි මෙයා කාලය අනුව එයා යනවා අතීත කාලයට. අපි අතීත කාලයට ඉංග්‍රීසි වලින් කියනවා past කියලා. be කියන්නේ වෙනවා, ඉන්නවා, තියෙනවා. මෙතන ඉන්නෙත් එයාමයි beමයි. හැබැයි කාලය අනුව පමණක් වෙනස් වෙලා තියෙන නිසා වෙනවා, ඉන්නවා, තියෙනවා කියන තේරුම් තුන අපි වෙනස් කරගන්නවා. උනා, හිටියා, තිබුණා කියලා. උනා, හිටියා, තිබුණා කියලා. right? එහෙනම් වෙනවා, ඉන්නවා, තියෙනවා, උනා, තිබුණා, හිටියා. මෙතනට එනකොට මොකද්ද? මේ ඉන්නෙත් beමයි. එයාගේ ස්වරූපය වෙනස් කරගෙන තියෙනවා will එක. right?
මෙයාගේ තේරුම් වෙනවා ඉන්නවා තියෙනවා නම් මෙතන ඉන්නෙත් එයාම නම් මෙයා කාලය අනුව පමණක් වෙනස් වෙන නිසා එයා ෆියුචර් අනාගත කාල නිසා වෙනවා ඉන්නවා තියෙනවා කියන තේරුම් තුන අපි වෙනස් කරගන්නවා වේවි තියේවි සහ ඉඳීවි විදිහට. වේවි තියේවි සහ ඉඳීවි විදිහට. බලමු. මම මෙතන වාක්‍ය දෙකක් සිංහල වාක්‍ය දෙකක් ලියලා තියෙනවා. මොනවද පළවෙනි වාක්‍යය? ඔහු වෛද්‍යවරයෙක් වේ. අනිත් එක ඔහු කියවනවා පොත්. මේ වාක්‍ය දෙකේම ක්‍රියාපදයන් තියෙනවා. මේකේ ක්‍රියාපදය වේ කියන එක, මේකේ ක්‍රියාපදය කියවනවා කියන එක. රයිට්. බලන්න සිංහල වාක්‍යෙදී ඔයාට මේ වාක්‍ය ආකාර දෙකකට ප්‍රකාශ කරන්න පුළුවන්. එකක් තමයි ඔහු වෛද්‍යවරයෙක් වේ කියලා කියන්නත් පුළුවන්. ඔයාට ඕනි නම් මේ වේ කියන ක්‍රියාපදය අයින් කරලා ඔහු වෛද්‍යවරයෙක් කියලා කියන්න පුළුවන්. පුතා මේ වාක්‍යයේදී guys ක්‍රියාකාරකමක් නැහැ, ඇක්ෂන් එකක් නැහැ. ඔහු කියවනවා පොත් කියන එකේදී ඇක්ෂන් එකක් තියෙනවා. මොකද ඔහු මොන හරි වැඩක් කරනවානේ. කියවනවා කියන වැඩේ ඔහු නිරත වෙලා ඉන්නවා. හැබැයි මේකෙදී එහෙම වැඩක් කරන්නේ නැහැ. ඔහු වෛද්‍යවරයෙක් වේ. ක්‍රියාකාරකමක් නැහැ. මේකේ actionless. මේ sentence එක actionless, action එකක් නැහැ. right? මේකේ action එකක් තියෙනවා. මෙන්න මේ වගේ වාක්‍යයක්. ඒ කියන්නේ සිංහලයේදී ඔහු වෛද්‍යවරයෙක් වේ කියන්නත් පුළුවන්, ඔහු වෛද්‍යවරයෙක් කියන්නත් පුළුවන්. මෙන්න මේ ආකාරයේ වාක්‍යයක් අපි ඉංග්‍රීසි වලින් කියද්දී අපි කියනවා. අපේ pattern එක subject එක ඉස්සෙල්ලම ලියනවා. ඒ කියන්නේ උක්ත පදයේ he. ඊට පස්සේ ක්‍රියාපදය වේ ගලපගන්නේ කොහොමද? ක්‍රියාපදය ගලපගන්නේ බලනවා. අපි කියන වාක්‍ය මොන කාලයටද අයිති? අපි කියන වාක්‍ය අයිති වර්තමාන කාලයට. එහෙනම් present එකට අයිති. එහෙනම් මේ සමස්ත B ක්‍රියාපද සෙට් එකෙන් අපිට ගැලපෙන්නේ මෙන්න මේකින් එකකුයි අපිට ඕනි. අපි එහෙනම් මේකින් එකක් තෝරගන්න ඕනි. ඊගාවට අපි බලනවා අපේ වාක්‍යයේ උක්ත පදය subject එක ඒක වචනයිද බහු වචනයිද කියලා. singular or plural. අපේ subject එක singular. එහෙනම් අපි තෝරගන්නවා ඒක වචන ක්‍රියාපදය is. ඊට පස්සේ වෛද්‍යවරයාට කියනවා doctor කියලා. වෛද්‍යවරයෙක් කියද්දී a doctor, he's a doctor. ඔහු වෛද්‍යවරයෙක්. සිංහල වාක්‍යයේදී ඔයා ක්‍රියාපදය අතහැරියාට ඉංග්‍රීසි වාක්‍යයේදී ක්‍රියාපදය අතහල නොහැකි. අතාරින්න බෑ. හොඳට මතක තියාගන්න. ඒ නිසා he's a doctor. ඔහු වෛද්‍යවරයෙක් වේ. අපි මේ පැත්තේ වාක්‍යයකට යමු. ඔහු කියවනවා පොත්. ඔහු කියවනවා පොත් කියන වාක්‍ය අපි ඉංග්‍රීසි වලින් ලියමු. අපි දන්නවා ඉංග්‍රීසි වාක්‍ය හැදෙන ෆෝමැට් එක, ස්ට්‍රක්චර් එක, සබ්ජෙක්ට් එක ඉස්සලා ලියන්න ඕනේ. ඊට පස්සේ ක්‍රියාපදය එන්න ඕනේ නේ. එහෙනම් උක්ත පදයේ තමයි ඔහු. ඔහු කියලා ලිව්වා. he කියවනවා කියද්දි read. ඔහු ඒක වචන නිසා ක්‍රියාපදයක් ඒක වචන කළා reads කියලා. he reads books. දැන් බලන්න පුතා අපි සිංහල වාක්‍යයේදී ඔහු වෛද්‍යවරයෙක් වේ කියන වාක්‍යයේදී වේ කියන ක්‍රියාපදය අතහැරියා. ඔයාට මේ වාක්‍යයේදී කියවනවා කියන ක්‍රියාපදය අතහරින්න පුළුවන්ද? ඔහු වෛද්‍යවරයෙක් වේ කියන වාක්‍යයේදී ඔයා වේ කියන ක්‍රියාපදය අතහැරියාට ඔහු වෛද්‍යවරයෙක් කියලා කිව්වමත් ඒ අර්ථයම එනවා. හැබැයි ඔහු කියවනවා පොත් කියන වාක්‍යයේදී ක්‍රියාපදය වන කියවනවා කියන ක්‍රියාපදය ඔයා අතහැරියොතින් මොකද්ද වෙන්නේ? ඔහු පොත් විතරයි ඉතුරු වෙන්නේ. වාක්‍ය තේරුමක් නැති එකක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ක්‍රියාකාරකමක් සහිත මේ ක්‍රියාපද අතහරින්න බෑ සිංහලෙදී. එහෙනම් මේ ඉංග්‍රීසියේදී කොහොමද ක්‍රියාපදය අතහරින්න බෑ? ඒක ක්‍රියාකාරකමක් රහිත වේවා සහිත වේවා ඔයාට ක්‍රියාපදය ඉංග්‍රීසියේදී අතහරින්න බෑ. ඉංග්‍රීසි සෙන්ටෙන්ස් එකක් නම් verb එක අනිවාර්යෙන් තියෙන්න ඕනි. එහෙනම් මේ තියෙන්නේ he is a doctor. ඔහු වෛද්‍යවරයෙක් කියන වර්තමාන කාල වාක්‍ය. අපි ඒත් එක්කම බලමු. is කියන කෙනාගේ අතීත කාල ස්වරූපය තමයි was. ආ කියන කෙනාගේ අතීත කාල ස්වරූපය තමයි were. මේ සෙට් එකටම එකම අනාගතයයි ඒ තමයි will be. right? am කියන කෙනා ඔයා දන්නවා කොහොමත් I කියන සබ්ජෙක්ට් එකත් එක්ක විතරයි am කියන කෙනා යොදන්න පුළුවන්කම තියෙන්නේ. he is a doctor කියන වාක්‍ය අපි අතීත කාලෙන් ලියමු. අපි කියනවා ඔහු වෛද්‍යවරයෙක් වුණා. විය කියන එක නේ.
he ලිව්වා. එහෙනම් කාලය අතීතයි මේ දෙකෙන් එකක් ගන්න ඕනේ. සබ්ජෙක්ට් එක උක්ත පදයේ ඒක වචන නිසා තේරුවා was. He was a doctor. ඔහු වෛද්‍යවරයෙක් විය. right? අපි අනාගත කාලේ මේ වාක්‍ය ප්‍රකාශ කරමු. අනාගත කාලයට එනකොට අපිට එක ක්‍රියාපදයයි තියෙන්නේ ඒක වචන සහ බහු වචන වශයෙන් බෙදීමක් ඒකේ නැහැ. එහෙනම් he ක්‍රියාපදය ලියනවා ඊගාවට සබ්ජෙක්ට් එක he will be කියන එක කිසිම අවුලක් නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. He will be a doctor. right? අපි කතා කළේ මේ be ක්‍රියාපදය පාවිච්චි කරලා සරලව වාක්‍යයක් ගොඩනගා ගන්න කොහොමද කියලා. අපි තව ඉස්සරහට යමු be ක්‍රියාපද මොන විදිහටද තවත් පාවිච්චි වෙන්නේ කියලා. අපි දැන් හැරෙමු be ක්‍රියාපදයේ තියෙන භාවිතයන් සම්බන්ධයෙන් කොහොමද be ක්‍රියාපද අපිට වාක්‍යවල පාවිච්චි කරන්න පුළුවන්. මම මූලික ස්ට්‍රක්චර්ස් තුනක් මෙතනදී හඳුනා ගන්නවා. guys පළවෙනි එක subject එක උක්ත පදයත් එක්ක අපි ඊගාවට be ක්‍රියාපදයක් am is was will be කියන ඒ වගේ එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් නාම පදයක් යොදන්න පුළුවන්. ඔයා කැමති නම් subject එක be verb එක ඊට පස්සේ නාම පදයක් යොදා ගන්න පුළුවන්. ඔයාට පුළුවන් නාම විශේෂණ පදයක් තනිව යොදන්න. එහෙම නැත්නම් නාම විශේෂණයක් සහ නාම පදයක් දෙකම එකට අරගෙන adjective phrase එකක් යොදා ගන්න පුළුවන්කම තියෙනවා. බලන්න මම උදාහරණ තුනක් දීලා තිනවා. එක නාම පදයක් යොදා ගන්න විදිහ. They are labours. එයාලා කම්කරුවෝ. දැන් මේ තියෙන්නේ subject එක උක්ත පදය. එයාලා කියන එක. මේ තියෙන්නේ be verb එක. ඒක අපි තෝරගත්තේ කොහොමද? අපි කියන වාක්‍ය වර්තමානයි බහුවචනයි. ඒ නිසා කියන be verb එක අපි තෝරගත්තා. They are labours. එයාලා කම්කරුවෝ. එහෙනම් labours කියලා කියන්නේ noun එකක් නාම පදයක්. They are labours. ඒ වගේම අපි මෙතනදී යොදාගෙන තියෙනවා නාම විශේෂණ පදයක්. බලන්න. She is beautiful. She is beautiful කියන වාක්‍යයේ beautiful කියලා කියන්නේ නාම විශේෂණ පදයක්. adjective එකක්. තර she subject එක is be verb එකෙන් පස්සේ නාම විශේෂණ පදයක් අපි යොදාගෙන තියෙනවා. ඒත් එක්කම guys ඔයාලට පුළුවන් your father subject එක බලන්න your father is a kind man. මෙතනදී මම මොකද්ද කරලා තියෙන්නේ? man කියලා කියන්නේ noun එකක් නාම පදයක්. kind කියලා කියන්නේ adjective එකක්. ඒ කියන්නේ නාම විශේෂණ පදයක්. alright? එහෙනම් man මිනිසා kind man කාරුණික මිනිසා a kind man කාරුණික මිනිසෙක්. right? කාරුණික මිනිසෙක්. එහෙනම් your father is a kind man is කියන්නේ be verb එක. ඔබේ පියා කාරුණික මිනිහෙක්, කාරුණික මිනිසෙක්. your father is a kind man. එතකොට අපිට be ක්‍රියාපදයක් මෙන්න මේ ස්ට්‍රක්චර්ස් තුන ඇතුළෙම පාවිච්චි කරන්න පුළුවන්. තවත් මේකේ භාවිතයන් තියෙනවා. අපි ඉදිරියේ දින පාඩම් වලදී be ක්‍රියාපදවල භාවිතයන් සම්බන්ධයෙන් තව දුරටත් විස්තර සහිතව සාකච්ඡා කරමු. අපිත් එක්ක දිගටම රැඳී සිටින්න. අපි තවත් මේ වගේ වීඩියෝස් ගණනාවක් වීඩියෝස් මාලාවක් ඉස්සරහට අරගෙන එනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම අපි upload කරන වීඩියෝස් එසනින් ඔබට ගෙන්වා ගැනීම සඳහා bell icon එක click කරන්න. ඒත් එක්කම ඔබගේ යාළුවන් සමග අපගේ මේ වීඩියෝස් බෙදා හදා ගන්නත් පුළුවන්. එහෙනම් අපි තවත් පාඩමකින් හම්බෙමු. goodbye.